ලස්සනට හිටපු නෝනගේ නැත්තම් අම්මගේ බාහිර රූපය අඳුරු පැහැවිලාද තැන තැන ලප කැලල් හැදිලාද කතාවට කියන්නේ උදේ ඇඳ ඇඳුම් පිටින් රැයටත් නිදා ගන්නවා කියලා බැරෑලි ඇඳගෙන ඉන්නවා කියලාත් කියනවා. හරි අපිලිවෙලක් අපිට පේනවා. ඇයගේ රූපයේ දුර්වර්ණයට සහ ඇයගේ අපිලිවලට හේතුව කුස්සිය වට බිම හතර මුල්ල නිතර පවිත්‍ර කොට තබා ගත යුතුයි. තැන තැන කුණු තබා මකුළු දැල් වැඳ බිම අපිරිසිදු බීච්ච අපිරිසිදු මෙහෙම තිබ්බහම තමයි මේ අඳුරු පැහැ මව තුලින් හෝ තමන්ගේ බිරිඳ තුලින් එන්නට පටන් ගන්න. කතාවට කියනවා බත් ඇටයක් බිමට වැටුණත් අහුලගෙන කන්න පුළුවන් ගානට බිම සුද්ධ පවිත්‍ර කරලා තියාගන්න කියලා. කුස්සිය සහ අවට පිරිසිදු වෙන තරමට මව බිරිඳ ලස්සන වෙනවා. අඳුර දුරු වෙනවා. අපිරිසුද්ධතාවය මත නිදන්ගත රෝග තිබී අවුරුදු 10 15 ගියාට පස්සේ ඒ රෝග එළියට එනවා. එහෙම එළියට ආපු දවසට වෙදහෙදකම් කිරුවට එයාගේ ජීවිතේ බේර ගන්නව බොරු. මේ දේවල්